සුබ දවසක් වේවා හැමනොමික්ස් චැනල්ල එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාට. ඔයාලා දන්නවා අපේ අවශ්‍යතාවන් ඕමනාව සපුරාගන්න උත්සා කරන හැම වෙලාවකදම වගේ අපිට යම්කිසි තෝරා ගැනීම සිද්ධ කරන සිද්ධ වෙනවා. ආර්ථික විද්‍යාව කියන විදිහට මෙම තෝරා ගැනීමක් අපිට සිදු කරන්න සිද්ධ වෙන්නේ. සම්පත්වල තියෙන හිංකතාවය නිසා. අපිට ඕනකම තිබ්බයි කියලා අපිට හැම දෙයක්ම ලබාගන්න බැහැ. කොද අපි ගව තියෙන මුදල් කාලය සහ අනෙකුත් සම්පත් බොහොම සීමිතයි. මෙන්න මේ අවස්ථාවදි තමයි ආවස්තික පිරිවැය කියන සංකල්පය ඉස්සරහට එන්න. මොකක්ද මේ අවස්තික පිරිවැය කියලා කියන්නේ? එම නැත්තම් ඔපචුනිටි කොස්ට් කියලා කියන්නේ මොකක්ද? හොඳයි අපි ඩෙෆිනිෂන් එකකට යමුකෝ. විකල්ප භාවිත සහිත සීමිත සම්පත් කිසියම් එක් භාවිතයක් සඳහා යොදාගන්න විට එය වෙනත් භාවිතයකට යොදා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමි වී යයි. මෙහිදී අහිමි වී යන විකල්පයන්ගෙන් හොඳම විකල්පය ආවස්තික පිරිවැය නම්වේ. තේරුණාද කියපදේ. අපි මේක බොහොම සිම්පල් විදියට විසඳගම්. හිතන්න ඔය කඩේකට යනවා කියලා. ඔයා ගාව තින්නේ රුපියල් 100ක් විතරයි. මේ තියන්නේ සයිමන් අයිය කඩේ. සයිමන් අයියගේ කඩේ වාට ගන්න කෑම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගල් බනිස් අනිත් එක කිඹුල බනිස්. මේ දෙකේම ගාන රුපියල් 100ක් විතරයි. දැන් ඔයාට මේ දෙකින් එකක් තෝරගන්න වෙනවා. හිතන්න ඔයා ගල්බනිස් තෝරගත්ත කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔයාගේ ඔපචුනිටි කොස්ට් එක වෙන්නේ කිඹුල බනිස් එක. මොකද විකල්ප භාවිත සහිත සීමිත සම්පත්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයා ගාව තියෙන රුපියල් 100. රුපියල් 100ෙන් ඔයාට එක කිඹුල බනිස් එක ගන්න පුළුවන් නැත්නම් ගල් බනිස් එක ගන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී ඔයා ගල් බනිස් එක ගත්ත නිසා ඔයාට කිඹුල බනිස් එක ගන්න තිබ අවස්ථාව අහිමි වී යනවා. අන්නේ නිසා ඒ අවස්ථාවේදී ඔයාගේ ආවස්තික පිරිවැය වෙන්නේ කිඹුල බනිස් එක. තේරුණාද? අපි ඉස්සෙල්ල උදාහරණයේදී කතා කරේ ඔයාට ඔප්ෂන් දෙකක් විතරක් තියෙන අවස්ථාවක් ගැන. හිතන්න ඔයාට විකල්ප දෙකකට වඩා වැඩිය තියෙන අවස්ථාවක් ගැන. උදාහරණයක් විදියට ඔය රුපියල් 100න් ඔයාට ෆිල්ම් එකක් බලන්න යන්න පුළුවන්. ඔයාට අයිස්ක්‍රීම් එකක් කන්නත් පුළුවන්. ඔයාට සෙල්ලම් කරන්න බෝලයක් ගන්නත් පුළුවන්. නිවඩු පඩුවේ කියවන්න පොතක් ගන්නත් පුළුවන්. ඒ වගේම ආප දෙකයි ප්ලේන් ටිකු ගහන්න පුළුවන් අවස්ථාවක් වගේ එකක් ගැන. ඔය විකල්පයන් ඔක්කොම අතරින් ඔයා තෝරගත්තේ ආපයකුයි ප්ලේන් ටිකු ගහන එක කියලා හිතන්න. හැබැයි ඔයාට දෙවනියට තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි ක්‍රිකට් ගහන්න බෝලයක් ගන්න එක. ඔයා තෝරා ගන්නා ලද හොඳම විකල්පය නිසා ඔයාට අහිමි යන ඊළඟට හොඳම විකල්පය තමයි ආවස්තික පිරිවැය වන්නේ. මේ උදාහරණයේදී නම් ආවස්තික පිරිවැය වන්නේ බෝලය. මොකද ඒක තමයි දෙවනියට හොඳම විකල්පය. මේ ඔපචුනිටි කොස්ට් එක නැත්තම් ආවස්තික පිරිවැය කියන කන්සෙප්ට් එක ගැන කතා කරද්දී අපි මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම ආවස්තික පිරිවැය මුදල් වලින් මනින්න බෑ කියලා. උදාහරණයක් විදියට අපි අප දෙකයි ප්ලේන් ටිකක් ගහන්න කඩේකට ගියා කියලා හිතන්න. ඒකෙදී අප දෙකටයි ප්ලේන් ටිකටයි ගිය මුදල් විතරක් නෙවෙයි. අපිට යන්න එන්න ගිය වෙලාව. ඒ වගේම එතනට යන්න වැය කරපු ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක වගේ දේවලුත් ආවස්තික පිරිවැයට එකතු වෙනවා. ඒ වගේම ආවස්තික පිරිවැය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මොකද හැම දෙනාගේම තේරීම එක හා සමාන වෙන්නේ නැති නිසා. ඔයා ආප දෙකයි ප්ලේන් ටිකටයි කැමති වුණාට සමහර විට ඔයාගේ යාළුවා කැමති වෙන්න පුළුවන් අයිස්ක්‍රීම් එකකට. ඒ වගේ මතක තියාගන්න ඕනේ. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා කීපයකුත් තියෙනවා. එක නොමිලේ භාණ්ඩ එහෙම නැත්නම් ෆ්‍රී ගුඩ්ස් ඒවා. අනිත් එක ඔයාට විකල්ප රහිත අවස්ථාවන් වල. 3 විරකියා තත්ත්වයක් යටතේ භාවිත නොකරන සම්පත් බහුල වීම නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන්න පුළුවන්. මං හිතන ඔයාලට අද දවසේදී ඔපචුනිටි කොස්ට් එක ගැන පොඩි අවබෝධයක් එන්න ඇති. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ආයෙ පාරක් හම්බ වෙමු.